තෙරුවන් සරණයි. අද දවසේ ආදරණීය විශ්ව මාතාව ඔයාට මොකද්ද කියන්න යන්නේ කියලා අපි බලමුද? මේ කාලය තුලදී ඔයාගේ නිවස් භූමිය තුල ඔයාට ඉන්නකොට මහා තනිකම ප්‍රශ්නයක් ගැටලුවක් ඔයාගේ මනසට එනවා ඇති. නොයෙකුත් ආකාරයේ සිතුවිලි ඔයාගේ ජීවිතේට එනවා ඇති. ඔයා මේ වෙලාවේ ඔයාට එන හොඳ පොසිටිව් දේ ඔයා අරගෙන නෙගටිව් දේ ඔයා ඉවත් කරන්න. පොසිටිව් දේම ඔයාට ආකර්ෂණය කරගන්න. මේ වෙලාවේ විවිධාකාර සිතුවිලි ඔයා තුළට ඇවිල්ලා ඔයාව පරීක්ෂා වෙන කාලයක්. ඒ නිසා ඒ පරීක්ෂාවෙන් ජය ගන්න ඔයා බුද්ධිමත් වෙන්න. මේ කාලේදී ඔයාට ගොඩාක් ආදරය කරන, ඔයාට ගොඩාක් ළඟින් ඉන්න, ඒ වගේම ඔයාට පිහිටට එන গুপ্ত බලවේගයක් ඔයාගේ ජීවිතේ වටා කැරකෙනවා. එයා ඉන්නවා කියලා වට සංඥාවකුත් දෙනවා. ඉතින් ඒ නිසා විශ්වාස කරන්න ඒ গুপ্ত බලවේගයෙන්ම ඔයාට යම් ආශිර්වාදයක් වෙන්න පුළුවන්. මේ විශ්වයට මුදා හරින්න මා කරන්නා වූ හොඳ සිතුවිල්ලක්, මා කරන්නා වූ හොඳ කුසලයක් ඇතනම් ඒ පිනේ ශක්තිය බලෙන් ඒ සියලුම විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා. එහෙමනම් කමෙන්ට් කරලා ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.